ඔබට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතා නර්ග වූ ආශිර්වාදවත් දවසක්. මේ දවසෙත් දෙවියන් වහන්සේ කරුණාව, රැකවරණය, සමාදානය ඔබ සමගයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ප්‍රථමයෙන් අපි කුඩා යාඥාවක් කරමු. මේ උදෑසන ජීවමාන දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අනේක වරක් ස්තුතිවන්ත වෙනවා. මේ අලංකාර දවස දුන් නිසා පියාණනි, මේ වචනේ අසන සියලු දෙනා ඔබගේ ජීවමාන දෑතට බාර කරනවා. සර්ව බලධාරී දෙවි පියාණනි, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරන පියාණන් වහන්සේ මෙයාගේ ජීවිතවල තියෙන සෑම මාර්ගයක්ම ඔබ වහන්සේ සමතලා කළා. ඔබ වහන්සේගේ සැබෑ මාර්ගයට ස්වාමීන් වහන්සේ ගෙන ගොස් ස්වාමීන් වහන්සේ මුගේ අඩුපාඩු ඉවත් කරලා මේ ජීවිතවල බාධා තිබේද, යම් කරදර ප්‍රශ්නවල ඉන්නවද පියාණන් වහන්සේ මේ දවසේ සැබවින්ම ඔබ වහන්සේ සොයන මෙයාගේ හදවත් ඔබ වහන්සේ ස්පර්ශ කරමින් ජීවිත ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්න. ආත්මයන් වහන්සේ එකිනෙකාට ඔබ වහන්සේ මඟ පෙන්වන පිණිස මේ දවසේ ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. ජීවමාන දෙවියන් වහන්සේ මොවුන්ගේ රැකී ආරක්ෂා, මොවුන්ගේ පෞල් ජීවිත, මොවුන්ගේ දරුවන්, මොවුන් කරන සියලු කටයුතු මේ දවසේ බාර කරනවා. පියාණනි, විශේෂයෙන්ම මේ අයට අද දවසේ ඔබගේ වචනේ ලිතරව තුලින් ස්වාමීන් වහන්සේ කතා කරමින් ජීවිතය ශක්තිමත්ව පොළවේ ජයග්‍රාහීව ගෙනියන්න ඔබ වහන්සේගේ මඟ පෙන්වීම කරුණාව නිදහස් කරන නිසා ස්තුති කරනවා. නිදහස් කරන නිසා ස්තුති කරන මේ උදෑසන නැවත වරක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ආමේන්. හලෙලූයා. ඔබ දෙවියන් වහන්සේ තෝරගත්ත, දෙවියන් වහන්සේ කැඳවගත්ත දේව දරුවෙක්. ආමේන්. ඔබ උදෑසන සිට ගත කරන ජීවිතය තුළ අපිට බොහෝ මනුෂ්‍යයන් මුණ ගැසෙනවා, බොහෝ සන්දිස්ථාන ජීවිත එනවා, බොහෝ තීරණ ගන්න වෙනවා. දුරකථන ඇමතුමක් එන්න පුළුවන්. මේ උදෑසන ඔබට එන පළමු ඇමතුම වෙන්න පුළුවන්. ඔබගේ මිත්‍රයෙක්ගෙන් එන්න පුළුවන්. ඔබගේ පවුලේ කෙනෙක්ගෙන් එන්න පුළුවන්. නමුත් ඒ අය කුමන දුරකථන ඇමතුමක් ඔබට දුන්නත් ඔබ දේව දරුවෙකු ලෙස, කිතුණුවෙකු ලෙස ඔබ කියන වචන පිළිබඳ ඔබ ඉතා කල්පනාකාරී විය යුතුයි. මන්ද ඔබ දෙවියන් වහන්සේගේ වාජනය, දෙවියන්වහන්සේගේ දරුවෙක්, දෙවියන් වහන්සේගේ දරුවෙක්. එම නිසා ඔබ කියන වචනය ඉතා වැදගත්. ඒ අය යම් මරණයේ වචනයක් කිව්වොත් ඔබ තමයි ජීවනයේ වචනේ ප්‍රකාශ කරන මිනිස්සයා. ඒ නිසා ඔබගේ මුඛයෙන් ජීවනයේ වචන නික්මෙන්න ඕන. ඍණාත්මක වචන නෙවෙයි, විනාශයට යන වචන නෙවෙයි. ඔබගේ මුඛයෙන් නික්මෙන්න ඕන ජීවනයේ වචනය. හලලූයා. ජීවනයේ වචන. ඔබ ඍණාත්මක දේවල් කියන්න එපා. මට නෑ කියන්න එපා. ඔයාලට නැති දේවල් කියන්න එපා. ඔබට ඇති දේ කියන්න. යා මිනිස්සෙක්ගේ ප්‍රශ්නයක් ඔබ අසනවා නම් ඒ මිනිස්සයාට දෙවියන් වහන්සේ තුල ඉදිරියට යන ජීවනයේ වචනයක් ඔබ දෙන්න ඕන. ඔබගේ ජීවිතේ ප්‍රකාශ කරන දේ තුල ජීවනය තිබෙන්න ඕන. එම නිසා ඔබේ මුඛයට බලය තිබෙනවා. ආමෙන්. කියන දෙවියන් වහන්සේට ස්තුතියි. මේ දවසේ මේ වචනේ නිසා මට අද දවසේ ස්වාමින් වහන්සේ කරුණාව දෙනවා. මගේ දුර්වලකම් වලින් එළියට එන්න ස්තුති කරන්න එහෙම කියලා උන්වහන්සේට. යේසුස් වහන්සේගේ ලේ වලින් පවිත්‍ර වෙන මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ හිත උපදේශ 18 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය. මරණයත් ජීවනයත් දිවේ වසඟෙහි ඇත්තාහ. ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්ති විඳින්නෝය. දා බලවත් දෙයක්, ප්‍රබල දෙයක් කියනවා. මරණයත් ජීවනයත් දිවේ වසඟෙහි ඇත්තාය. ආමෙන්. ඒ කියන්නේ දේ වචනේ කියනවා මරණයයි ජීවනයයි ඔබගේ දිවේ තිබෙන්නේ. ඉංග්‍රීසි බයිබලයේ කියන මරණයේ ජීවනයේ බලය තිබෙන්නේ ඔබගේ දිවේ. බලය. එසේනම් ඔබගේ දිවෙන් ওই නැවෙනව දිව, අපි දිවෙන් කියන හැම දෙයකින්ම බලය තිබෙනවා. එක්ක මරණය, එක්ක ජීවනය. අතන මැද මොනවත් නැහැ. ඔබ ජීවනයේ වචන ප්‍රකාශ කරනවා නම්, ධනාත්මක දේ ප්‍රකාශ කරනවා නම් ඔබගේ ජීවිතයේ ජයග්‍රහණය ලබන්න යනවා. ඔබ නිතරම මරණයේ වචන නම්, ඍණාත්මක වචන නම් ඔබ ප්‍රකාශ කරන්නේ ඔබ එහි ඵල භුක්ති විඳින්න නොකල උන්වහන්සේ වචනේ කියනවා. ඔබ කවුරුවත් කැමති නැහැ අයහපත් ප්‍රතිඵල භුක්ති විඳින්න. එහෙනම් අද දවසේ ඉඳලා ඔබගේ දිව වෙනස් කරගන්න. අපි පරිගණකයක් නම් කියන එක වැඩ කරන්නේ නැතුණා පරිගණක ෆෝමැට් කරන්න. අද ඔබගේ දිව ෆෝමැට් කරගන්න. අද වෙනස් කරන්න. අද උදෑසන කියන පළමු වචනේ ජීවනයේ වචනයක් කරන්න. ජීවනයේ වචන. සමහර විට අඩුපාඩු ලෙස ඔබට කියවෙන්න පුළුවන් මේ දවසේ වැරදි වචනය. ඒ මොහොතේම යේසුස් වහන්සේගෙන් සමාව ගන්න. දෙවියන් වහන්සේට කියන්න, යේසුනි ඔබගේ නිර්මල ලේ වලින් පවිත්‍ර කරන්න කියලා ස්වාමීන් වහන්සේට කියන්න උදෑසන. උන්වහන්සේ දන්න ඔබගේ දුර්වලකම. උන්වහන්සේ කැමති ඔබ එතනින් එළියට ගේන්න. ආත්මයන් වහන්සේ කැමති උපකාර කරන්න. එම නිසා ඔබගේ මුඛයෙන් නිතරම ජීවනයේ දේවල් කියන්න. මරණයේ දේවල් කතා කරන්න එපා.
වන්ද උන්වහන්සේ වචනය කරන ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්ති විඳින්නෝය. ඔබගේ මුඛයෙන් නික්මෙන දේ බලවත්. එම නිසා ඔබට යහපත් ජීවිතයක් මේ පොළොව තුල ගත කරන්න ඕන නම් ඔබ කියන ඍණාත්මක දේවල්, මරණයේ දේවල්, ඒ අවඩක් වෙන දේවල් නතර කරන්න. ජීවනයේ බලය ප්‍රකාශ කරන්න. ජීවනයේ වචන ප්‍රකාශ කරන්න. යහපත් දේ ප්‍රකාශ කරන්න. ඔබ කියන්නේ නෑ මම ජයග්‍රහණය කරන්න යනවා. නෑ මට සුවේ තිබෙනවා. නෑ මට මුදල් ලැබෙනවා ස්වාමීන් වහන්සේ තුල. නෑ මගේ ජීවිතේ පරාජය වෙන්නේ නෑ. මම ජයග්‍රාහී මිනිසෙක්. අපේ දරුවන් ජයග්‍රාහී දරුවන් බවට පත් වෙනවා. අපේ ජීවිත ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරලා තිබෙනවා. එවැනි ප්‍රකාශ ඔබ කරන්න. ඔබට කවදාවත් හිඟකමක් එන්නේ නෑ. කවදාවත් උන්වහන්සේ ඔබ වැටෙන්න තියන්නේ නෑ. දෙවියන් වහන්සේ ඔබ සමග ඉන්නවා. ජීවනයේ වචන ඔබ ප්‍රකාශ කරන්න. මන්ද ජීවනයේ වචනේ ප්‍රකාශ කරොත් ඔබෙහි ඵල භුක්ති විඳින්න යනවා. එසේනම් මම දිරිගන්නනෝ සෑම කෙනෙක්ම මේ වචනය අසන අද දවසේ ඔබට මේ වචනය ඇසෙනවද? මගේ සහෝදරය සහෝදරිය අද දවසේ වෙනස් කරගන්න. අද දිව මාරු කරගන්න. දිවේ රසය. දිව කියන්නේ වැදගත්. දිවේ බලය තිබෙනවා. එම නිසා ඒ බලය නික්මෙන්න ඕන. ජීවනයේ බලය නික්මෙන්න ඕන. එවිට ජීවනයේ දේවල් යහපත් දේ ඔබගේ ජීවිතේ සිද්ධ වෙන්න යනවා. හලලූයා. එහි ඵල භුක්ති විඳින්න යනවා. ආමෙන්. එම නිසා හිතෝපදේශ 21 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ කියනවා තමාගේ මුඛය දිවත් රැකවල් කරන්නා තමාගේ ප්‍රාණය විපත්ති වලින් රැකගන්නේ. ආමෙන්. එම නිසා දෙවියන් වහන්සේ අපිට මේ වචනේ දීලා තිබෙන්නේ උන්වහන්සේ අපිට ප්‍රේම කරන නිසා. ඔබගේ මගේ ජීවිතය අඩුපාඩු හදා ගන්න ඕන නිසා අද ස්තුති කරන්න ස්වාමීන් වහන්සේට මේ උදෑසන. අද දවසේ දැන් ඔබට ඇසෙන ජීවනයේ වචනය මේ වචනේ ජීවනයේ වචනය. ඔබ අද ප්‍රකාශ කරන පළමු වචනය ජීවනයේ වචනයක් වෙන සලස්වන්න. අඩුපාඩුවක් වුණොත් ඒ මොහොතේම සුදාත්මයන් වහන්සේ ඔබට කතා කරන්න යනවා. එවිට ඔබ පසුතැවිලි වෙලා ස්වාමීන් වහන්සේගේ නිර්මල ලේවලින් පවිත්‍ර වෙලා නැවත හදා ගන්න. හැමදාම මේක ප්‍රායෝගික ලෙස ඔබ කරනකොට ජීවිතේ අර ඍණාත්මක වචන පහ වෙලා ධනාත්මක වචන වෙන්න යනවා. ඔබගේ ජීවිතය ආශිර්වාදවත් ජීවිතයකට පෙරලෙන්න යනවා. දැන් ඉන්නවටත් වඩා ඉහළට යන්න යනවා. යේසුස් වහන්සේ ඔබට ආදරේ. ආශිර්වාදවත් දවසක්. මේ දවසේ ජීවනයේ බලය ප්‍රකාශ කරන දරුවෙක් ඔබ. දෙවියන් වහන්සේ ඔබට ආදරේ.